එහි ඉති වසමකට මේක ග්‍රාමයේ එකයි නින්නේ. ඈ? ඔව් ඊටිගේ වැස්සද මේ පැත්තට? වැස්සනම් ඉතින් පේන්නේ නැතුව අය. පේන්නේ නැතුව ගස් කොළුත් එක කනාටු ගහලා තියෙනවා. මේ නිසංසලා දැරිවි දවසකට දෙකකට ගෙදර ඇවිල්ලා යන්න ආවුල් නේද? දවසකට දෙකකට නෙමෙයි ඒකේ තීන්දුවටම ගෙදර ආවේ. දැන් මෙහෙමයි. වහෙන් වරෝ නැතුව අපි කෙලින්ම කතාවට වහිමු චමින්ද බැස ලොකු උන්නේ. නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ. සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා. සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගී. මම එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒකට තරහා යනවා. ඕන ගෑණියෙකුට ඒතර තරහා යනවා. හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහැනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්ත බං සන්තලා තාලා ඔය මගුල් කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. මං හිතුවේ ඒක මාට්ටිලා කියලා.